අයිබෝවන් දිදුල ප්‍රඩක්් YouTube චැනල් එකත් එක්කයි ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පහුගිය පාඩමේදී මම කියා දුන්නා ඕගොල්ලන්ට මෙන්න මේ වගේ බාස්කට් එකක් අරගෙන යට අඩිය කපා ගන්න කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තුන කොහොමද මේක කපා ගන්න කියලා. මෙන්න මේ කටරකින් තමයි මම මේක කපා ගත්තේ. එතකොට මේක හැම ගෙදරකම වගේ තියෙනවා. මොකද සැමන්ටින් එහෙම කපනවනේ. එතකොට කපා ගන්න පුළුවන් මේක අඩිය බොහොම ලේසියෙන් පහසුයි. මේ භාජන තුනම මම ඒ ආකාරයට තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට මම ඔයගොල්ලෝ දැනුවත් කරන්න කැමතියි මේ වැඩේ කරන්න. මේ පරිසර හිතකාමේ මේ නිෂ්පාදන එලි දක්වන්න නම් අපිට අවශ්‍ය කරන මූලික බඩු කිහිපයක් තියෙනවා. ඒ බඩු ටික පොඩ්ඩක් හඳුනා ගනිමු. අපිට අනිවාර්යයෙන්ම පේපර් කටර් එකක් හරි එහෙම නැත්නම් කතුරක් හරි අපිට අවශ්‍ය කරනවා. කතුරකුත් නැත්නම් අපිට පිහියක් අරගෙන මේ පත්තර කඩදාසි කපා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊළඟට අපිට මේ වගේ බටයක් අවශ්‍ය කරනවා. ඉතින් වෑල්ඩින් කූරක් තමයි මම මේ සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් ඕගලන්ට වෑල්ඩින් කූරක් නැත්නම් ඕගලන්ට පුළුවන් ඉරටුවක් අරගන්න. එහෙමත් නැත්නම් කෝටුවක් සුද්ධ කරලා ගන්න පුළුවන්. ඒකම අපිට ගම් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ගම් නැත්නම් අපිට පුළුවන් පාප්ප ටිකක් සකස් කරගන්න. ඉතින් මේ වගේ ටේප් පටියක් හරි අඩි රූලක් හරි මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පාඩම් මාලාවේදී මම තවදුරටත් ඕගලන්ට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ මේ බට සකස් කිරීමම තමයි. මොකද බට සකස් කිරීම කිව්වහම මේ වැඩේ කරන්න අපිට අනිවාර්යයෙන්ම මේ බට නිවැරදිව හරි ගස්සගෙන තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ මම කුඩා භාජනයක් පෙන්නනවා. මේ කුඩා භාජනය හදන්න අපිට කුඩා බට සකස් කරගන්න වෙනවා. එතකොට තවත් විදිහකට කිව්වොත් එහෙම අපි ගිය පාර කලේ මෙන්න මේ වගේ කඩදාසියකින් දෙකට නවලා බටයක් සකස් කරගන්න විදිහ. මේ වගේ දිග කඩදාසියකින් පුළුවන් ද බලමු දිග බටයක් හරි ගස්සගන්න. මම මෙන්න මේ විදිහට මේක දෙකට නවනවා. දෙකට නවලා මෙන්න මේ විදිහට නැවතත් මේක දෙකට නවලා එතකොට අපිට හතරක් ලබා ගන්න පුළුවන්. මේක අපි මෙහිම කපනවා. මේ ආකාරයට මෙහෙම දිගට කපා ගත්තාම අපිට මෙන්න මේ වගේ දිග කොටසක් හම්බ වෙනවා. දිග කොටසක් හම්බුනහම අපිට මේකෙන් පුළුවන් දිග බටයක් සකස් කරගන්න. අර පෙර මම උගන්වපු විදිහටම තමයි ඕගොල්ලන් මේක අරගෙන මෙහෙම ඇලයට තියලා මේක රෝල් කරගෙන යන්න. මම ඒක මෙතනදී දැන් කියන්නේ නැහැ. ඕගොල්ලන් දන්නවා ඒ කරන විදිය. ඊළඟට අපිට තව අවශ්‍ය කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේ කුඩා භාජන හදා ගැනීමේදී අපිට උමනා කරන්නේ කුඩාවට සකස් කරගත්ත බට. කොහොමද අපි කුඩාවට සකස් කරගත්ත බට සඳහා කඩදාසි කපා ගන්න. මෙන්න මෙහෙම. මේ පොලේ දෙකට නවන්න. දෙකට නවලා නැවත මේක මෙන්න මෙහෙම දෙකට නවන්න. දෙකට නවලා මේක කපන්න. දෙකට නෙවුවා මේ වගේ පොඩි පටියක්. අපිට ඒකට හතරකට කපා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි පටියක් එන්නේ. මේ පටියක් අර අපි පෙර කිව්වා වගේ මේක මේ ඇලයට තියලා මේක රෝල් කරගෙන යන්න පුළුවන්. අගිස්ස ගම් ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මෙන්න මේ වගේ කුඩාවට. මේක දැන් කුඩායිනේ. කුඩාවට සකස් කර ගැනීම සඳහා මේක අපිට පුළුවන් දෙකට කපන්න. මේ ආකාරයට දෙකට කපන්න. දෙකට කපලා අපිට පුළුවන් මේක මේ කෙලින් අතට තියලා රෝල් කරන්න. කෙලින් අතට තියලා රෝල් කරලා මේ වගේ පොඩි බටයක් හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් ගම් ටිකක් ගන්න මේ ප්‍රමාණය මේ විදිහට රෝල් කරන්න.
එතකොට අපිට මේ වගේ කුඩා ප්‍රමාණයේ බටයක් එනවා. දැන් මම නැවත ඔයගලන්ට මේ පෙන්නන්න යන්නේ පහුගිය පාඩම් වලදී මේ වගේ මහතට පිටු භාගයකින් හදාගත්ත බටි. මේ පිටු කාලකින් හදාගත්ත කුඩා ප්‍රමාණයේ බටයක්. ඊළඟට මම ඔයගලන්ට පැහැදිලි කළා මේ වගේ කොටසකින් හදාගන්න බටි. ඒ කියන්නේ පිටු භාගයකින් හදාගන්න කොටසක් තමයි මේ තියෙන්නේ. ඊළඟට අර හීනියටම පිටුව 4ට නමලා හදාගත්තු බටයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා අද මේ පාඩමේදී ඔයගලන්ට මේ බට ලොකු පොඩි කරලා හදාගන්න විදිහ පැහැදිලි අවබෝධයක් ගන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තිබුණොත් නැවත මට ඉදිරිපත් කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙකුට අර මම මුලින් කිව්වා වගේම ප්‍රශ්න තියෙනවා අපිට තියෙන්නේ දරුව ලියලා අහක දාපු පොත්පත් විතරයි කියලා. කඩදාසි හොයාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා පත්තර කඩදාසි විශේෂයෙන්ම. ඉතින් මේකෙන් බට හදලා මේ නිර්මාණ කරන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා. ඔව් අනිවාර්යයෙන්ම ඒ පොත් වලින් මේ නිර්මාණ බොහොමයක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ වගේ පොත් වලින් කරපු නිර්මාණයක්. මම මේකට තීන් තාලේප කරලා තියෙනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් පොත් වලින් මේ බට හදාගන්න විදිය. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.